අද අපි කතා කරමු අලුත් අවුරුද්දක් පටන් ගද්දී බිස්නස් එකක් රන් කරන ඔයා කරන්න ඕන දේවල් කිහිපයක් ගැන. අලුත් අවුරුද්දක් කියන්නේ අවුරුද්දක් වෙනස් වෙන එක විතරක් නෙමෙයි. අලුතෙන් හිතන්න, අලුත් දේවල් සැලසුම් කරන්න ලැබෙන අලුත් අවස්ථාවක්. මුලින්ම පහුගිය අවුරුද්ද ගැන රිවිව් එකක් කරන්න. මෙතනදී ෆයිනෑන්ෂල් පැත්ත, පර්ෆෝමන්ස් පැත්ත, ඒ වගේම ඔයාට ආපු චැලෙන්ජස් සහ ඒවට ඔයා ෆේස් කරපු විදිය ගැන හිතලා බලන්න. ඒ දේවල් වලින් ඔයා සාර්ථක වුණේ මොනවද, අසාර්ථක වුණේ මොනවද කියලා හිතලා බලන්න. ඊළඟට ස්මූත් කම්පැනි ප්‍රොසෙස් එකකට ඕන කරන ක්ලියර් ගෝල් සෙට් කරගන්න විදිය බලන්න ඕනේ. මෙතනදී ෆයිනෑන්ෂල් ප්ලෑන් එක ගැන, ඒ වගේම බජට් අප්ඩේට් එක ගැන, ඊට අමතරව කෑෂ් ෆ්ලෝ එක කොහොමද හදාගන්නේ කියලා ફોකස් කරන්න වෙනවා. ඒ වගේම ඔයාගේ කම්පැනි එක දැනටමත් ටැක්ස් ගෙවනවා නම් ඔයාගේ ඉයර්ලි ටැක්ස් ප්ලෑන් එක කොහොමද හරියට මුලදීම හදාගන්නේ කියලා බලන්න ඕනේ. වැදගත්ම දෙයක් තමයි ඔයාගේ කම්පැනි එකේ එම්ප්ලොයිස්ලට කම්පැනි එකේ එක්ස්පෙක්ටේෂන්ස්, රෝල්ස් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න ඕන. අලුත් වෙන අවුරුද්දේදී මාකට් එක වගේම රෙගියුලේෂන්ස් උත් වෙනස් වෙන නිසා මතක ඇතුව චේන්ජස් වලට රෙඩි වෙලා ඉන්න වෙනවා. ඉතින් සක්සස්ෆුල් ප්ලෑන් එකක් එක්ක අලුත් අවුරුද්ද ආරම්භ කරන්න ලෑස්ති වෙන ඔයාට අවශ්‍ය තවත් දේවල් දැනගන්න බිස් ඇඩ්වයිසර් අපිව ෆලෝ කරලා තියාගන්න.